ආයිබෝවන් ඔබ එකතු වෙලා ඉන්නේ ගවේෂකයා YouTube channel එකත් එක්ක. ඔගොල්ලෝ මේ දකින්නේ අපි යනවා ගාල්ලේ වරායෙන් රූමස්සල කන්ද පාස් කරගෙන අපි යනවා නැවකට නගින්න. නැවකට කියන්නේ මේක ඇවිල්ලා ලොකු ෂිප් එකක් ඇත්තටම Norwegian Sky කියලා තමයි මේ ෂිප් එක හඳුන්වන්නේ. පට්ට ලොකු නැවක් ඇත්තටම ජීවිතේ ලොකුම එක්ස්පීරියන්ස් එකක් ගන්න අපි මේ යන්නේ. අපි දැන් මේ නැව ගාවට කිට්ටු වෙමින් තියෙන්නේ. පොඩ්ඩ අපි නැවට කිට්ටු වෙමින් පවතිනවා. ඇත්තටම අපි පාන්දර 5 මාට්ට වගේ තමයි නැවට පොඩි බෝට්ටුවකට නැග්ගි මුලින්ම. පොඩි බෝට්ටුවෙන් තමයි අපි මේ නැවට නගින්න යන්නේ Norwegian Sky කියන ෂිප් එකට. ඔන්න අපි දැන් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් නැවට නගිනවා. නැවට නැගලා අපි ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න යන්නේ. දැන් ඇත්තටම මේකේ පළවෙනි පාර අපි ඇතුළට ගියාට පස්සේ ඇත්තටම දැනුණ හැඟීම තමයි රටකට ගියා වගේ හැඟීමක් තමයි ආවේ. මොකද මේ ඔක්කොම ඉන්නේ ටුවරිස්ලා සල්ලි තියෙන කෝටිපති සුද්දෝ. ඒගොල්ලෝ ඇත්තටම මේ ආචාර සමාචාර කරනවා, අපිත් එක්ක හොඳට කතා බහ කරනවා, හරි ෆ්‍රෙන්ඩ්ලි කට්ටිය. මාර අත්දැකීමක් වුණා. එතකොට මේක ඇතුලේ ලොකු පූල් එකක් තියෙනවා, ලොකු බුෆේ ඒරියා එකක් තියෙනවා. ඒ බුෆේ ඒරියා එකේ විවිධ කෑම වර්ග, ෆ්‍රෙෂ් ජූස් අරවා මේවා හිතා ගන්නවත් බැරි කෑම මුළු සම්පූර්ණ ඒරියා එකම තියෙනවා. ඉතින් මේ ඇත්තටම ලොකු දෙයක් අපේ ජීවිතේට ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා මේ Norwegian Sky කියන ෂිප් එකට අපිට නගින්න ලැබුණු chance එක. ඊට පස්සේ ඇත්තටම මේකේ අපි සෑහෙන් ඇවිද්දා. මාර ලස්සන මේ වටපිටාවක් තියෙනවා. එතකොට මේගොල්ලෝ ෂිප් එක රූමස්සල කන්ද ගාව තමයි නැවැත්තුවේ. ඉතින් මේක ඇතුළට ගිහිල්ලා අපි ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්තා. සහ ඊට පස්සේ අපි මේක ඇතුලේ රාජකාරී මේ දෙයක් කරලා අපි පොඩ්ඩක් එළියට ආවා. ඊට පස්සේ ඊට පස්සේ දැන් අපි මේ යන ගමන් නැවෙන්. එතකොට ඇත්තටම මේ ඔය නැවෙන් යද්දිත් අපිට උඩ හිටපු ටුවරිස්ලා එහෙම අතවනලා එහෙම ෆ්‍රෙන්ඩ්ලි විදියට මාර විදියට රෙස්පොන්ඩ් කරායි කට්ටිය. ඉතින් අපි දැන් චුට්ට වරාය පැත්තට ගාල්ල වරාය පැත්තට එන ගමන් මේ ඉන්නේ. ජීවිතේට ලැබපු ඇත්තටම ලොකුම එක්ස්පීරියන්ස් එකක් කිව්වොත් මම නිවැරදි. මේ වගේ ලොකු Norwegian Sky වගේ ෂිප් එකකට නැග ගන්න ලැබිලා ඒ ඇතුලේ ඉන්න කට්ටියත් එක්ක කතා බහ කරලා ඒ ඇතුලේ තිබ්බ වටපිටාවත් එක්ක ගනුදෙනු කරන්න ලැබීම මම හිතන්නේ ජීවිතේ හම්බෙච්ච ලොකුම chance එකක් අපිට. ඉතින් මේ වගේ ලොකු chance එකක් අපිට ලැබුණා. අපි ඒක හොඳටම සුපිරියටම අත්විඳලා සහ ලොකු හැඟීමක් තියෙනවා නිකන් හරියටම අපිට දැන් මම පෞද්ගලිකව කවදාවත් රට ගිහිලා නැහැ. ඉතින් රට ගියා වගේ හැඟීමක් තමයි යාවේ ඇත්තටම ෂිප් එක ඇතුළට යද්දී ඒ ටුවරිස්ට්ලව හම්බ වෙද්දී සහ හරිම ෆ්‍රෙන්ඩ්ලි ඒගොල්ලෝ. ඉතින් ලොකු එක්ස්පීරියන්ස් එකක් මේ වගේ බෝට්ටුවක ගිහිල්ලා මුහුදේ වමනේ දාන්න නැතුව මේ වගේ එන්න ලැබිච්ච එක. ඉතින් ඔයගලන්ටත් මං කියනවා ඔයගලන්ටත් කවදා හරි මේ වගේ chance එකක් આવොත් අතාරින්න එපා යන්න. ගිහිල්ලා හොඳට විනෝද වෙන්න. සහ මට ජීවිතේ හම්බෙච්ච ලොකුම එක්ස්පීරියන්ස් එකක් මේක. ඉතින් මං හිතුවා මං YouTube channel එකේ කට්ටියට මේක පෙන්නන්න පොඩ්ඩක් දානවා කියලා. ඒ හින්දා ගත්ත ඔක්කොම clips නෙවෙයි, යම් තරමක් ගත්ත clips ටිකක් දාලා තමයි මම මේ වීඩියෝ එක පොඩි short වීඩියෝ එකක් විදිහට මේ YouTube එකට අප්ලෝඩ් කරන්නේ. ඇත්තටම ලොකු සතුටක් තියෙනවා ඒක දැන් මතක් වෙද්දිත්. ඒ වෙලාවේ අපි ගිහිල්ලා ගත්ත එක්ස්පීරියන්ස් එක හරියටම වටිනවා. ඉතින් ඒක බෙදා ගන්න ඕන වුණා ඔයගලන්ට එක්ක. මං හිතනවා ඔයගොල්ලෝ මේ මං ෂෙයා කරපු ඔයගලන්ට දාන මේ අප්ලෝඩ් කරන වීඩියෝ එක බලලා ඔයගොල්ලොත් සතුටු වුණා කියලා. ඇත්තටම ලොකු එක්ස්පීරියන්ස් එකක් සහ මාර විශාල නැවක්. ඇත්තටම පැසෙන්ජර්ස්ලා සෑහෙන පිරිසක් හිටියා එදා. හැබැයි ඒගොල්ලන්ට නැවේ හිටපු කට්ටියට ලංකාවේ ගාල්ලවරායට ගොඩ බහින්න බැරි වුණා. මොකක් හරි ඒ වෙලාවේ තිබ්බ වෙරළේ තිබ්බ අසාමාන්‍ය තත්ත්වයක් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඒගොල්ලන්ට එහෙමම අපිට යන්න වුණා. කොහොම වුණත් හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඔයගොල්ලන්ට මේ වගේ chance එකක් આવොත් අනිවාර්යයෙන් මේ chance එක ගන්න කියලා ගවේෂකයා මතක් කරනවා. ඉස්සරහට තව ගොඩක් වැඩ වෙන්න තියෙනවා. ඒ හින්දා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න, මගේ channel එක subscribe කරන්න මගේ ශ්‍රාවකයන්ගෙන් හැමෝගෙම ඉල්ලා සිටිනවා. එහෙනම් ජය වේවා. සුබ දවසක්.